ආයුබෝවන් ඔබ අදත් එක්ව සිටින්නේ රේඩියෝ මාත්‍රා රාත්‍රී ප්‍රධාන පුවත් විකාශය සමගයි. සංස්කරණය සහ ප්‍රකාශය නිමේෂා හසිඳුනි. ප්‍රථමයෙන් අවධානය සිරස්තල වෙත. පොසොන් සතිය ජූනි 26 වෙනිදායින් ආරම්භයි. වංචනික පෙම්වතුන් පිළිබඳ පොලිසියෙන් රතු නිවේදනයක්. සෞඛ්‍යවත් පාසල් ආපනශාලා මාර්ගෝපදේශය එළිදක්වයි. පොල්කොහු සහ කෙන්දි අපනයනයෙන් 2025 වසරේදී ඩොලර් මිලියන 294ක්. පළාත් කිහිපයකට විටින් විට වැසි සහ තද සුළං. චීනයේ කැපී පෙනෙන ජයග්‍රහණ රැසක්. ටියානා සුමනසේකර ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සැරසෙයි. දැන් පුවත් සවිස්තරාත්මකව 2334 වන පොසොන් සැමරුම වෙනුවෙන් සියලු සංවිධාන කටයුතු සූදානම් කර ඇති අතර මෙවර පොසොන් සතිය ජූනි 26 වෙනිදා සිට ජූලි 2 වෙනිදා දක්වා ප්‍රකාශයට පත් කර තිබෙනවා. අනුබුදු ගුණ බලයෙන් යුදකිනි නිවේවා යන තේමාව යටතේ පැවැත්වෙන මෙවර ජාතික පොසොන් උත්සවයට සමගාමීව මිහින්තලය අනුරාධපුර අටමස්ථානය සහ තන්තිරිමලය ඇතුළු පුදබිම් රැසක ආගමික වැඩසටහන රැසක් සංවිධානය කර තිබෙනවා. වන්දනාකරුවන් සඳහා ජලය, විදුලිය, සෞඛ්‍ය, ප්‍රවාහන සහ ආරක්ෂක පහසුකම් සැපයීමට සියලු රාජ්‍ය ආයතනද එක්ව විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව පොසොන් සමය වෙනුවෙන් විශේෂ දුම්රිය සහ බස් රථ සේවා ක්‍රියාත්මක වන අතර ආරක්ෂාව සඳහා නිලධාරීන් 3500ක් පමණ යොදවා තිබෙනවා. මෙවර පරිසර හිතකාමී සැමරුමක් වෙනුවෙන් පොලිතීන් භාවිතය සම්පූර්ණයෙන් තහනම් කර ඇති අතර කසල කළමනාකරණය හා ඩෙංගු මර්ධන වැඩසටහන්ද ක්‍රියාත්මකයි. වන්දනාකරුවන්ගේ පහසුව උදෙසා දන්සැල්, රථගල් සහ ප්‍රථමාධාර මධ්‍යස්ථාන පිළිබඳ තොරතුරු ඇතුළත් ජංගම යෙදුමක්ද භාවිතය හඳුන්වා දී තිබෙනවා. සමාජ මාධ්‍ය ඔස්සේ කාන්තාවන් ඉලක්ක කර ගනිමින් සිදුවන ලිංගික අතවර, දේපල කොල්ලකෑම් සහ මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය විශේෂ දැනුවත් කිරීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. වංචනික පුද්ගලයන් විවාහ කර ගන්නා බවට ව්‍යාජ පොරොන්දු දී කාන්තාවන් මුළා කිරීමේ සිදුවීම් මෑතකාලීනව බහුල වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ටාසය පවසනවා. එහිදී විවිධ ආහාර සහ බීම වර්ග ලබා දී සිහිසුන් කිරීම මගින් කාන්තාවන් ලිංගික අතවරයට ලක් කිරීම සහ දේපල සොරකම් කිරීම සිදුවන බව පොලිසිය පෙන්වා දෙනවා. මීට අමතරව වංචනික පෙම්වතුන් ලෙස පෙනී සිටිමින් විශ්වාසය දිරාගෙන පසුව මුදල් හා දේපල ලබාගෙන අවසානයේ මනුෂ්‍ය ඝාතන වලින් කෙළවර වූ අවාසනාවන්ත සිදුවීම්ද නිරීක්ෂණය වී තිබෙනවා. මෙම තත්ත්වය පොලිස්පතිවරයාගේ දැඩි අවධානයට ලක්ව තිබෙනවා. ඒ අනුව මෙලෙස අවධානමට ලක්විය හැකි අය පිළිබඳ තොරතුරු රැස් කිරීමට සියලුම පොලිස් ස්ථාන මහජන ආරක්ෂක කමිටු මෙන්ම බුද්ධි නිලධාරීන් මේ වන විට දැනුවත් කර ඇති බව පොලිසිය අවධාරණය කරනවා. පාසල් දරුවන් අතර බෝනෝවන රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් සෞඛ්‍යවත් පාසල් ආපනශාලා මාර්ගෝපදේශය නිල වශයෙන් එළිදැක්වීම කොළඹ වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේදී සිදු වුණා. සෞඛ්‍ය සහ අධ්‍යාපන අමාත්‍යාංශ දෙක එක්ව මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නංවනවා. සිසුන් අතර පවතින කෙටිකෑම සහ පැණිබීම සංස්කෘතිය පාලනය කිරීම මෙහි ප්‍රධාන අරමුණයි. ජූනි මාසයට යෙදී ඇති ජාතික පෝෂණ මාසයේ කෙටි ආහාර ගැන නැවත සිතමු යන තේමාව යටතේ මෙම පියවරගෙන තිබෙනවා. මේ හරහා අහිතකර ආහාර වර්ග ආපනශාලා තුළ අලෙවි කිරීම තහනම් වන අතර ඒ වෙනුවට ස්වභාවික හා දේශීය විකල්ප කෙටි ආහාර හඳුන්වා දීමට කටයුතු යොදා තිබෙනවා. පෝෂණ ගුණයෙන් තොර අධි කැලරි සහිත අතිසැකසූ ආහාර නිසා දරුවන්, දියවැඩියාව, අධිරුධිර පීඩනය සහ පිළිකා වැනි රෝගවලට ගොදුරු වන බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ සමීක්ෂණයට අනුව වයස අවුරුදු 13යි 14 අතර මෙරට සිසුන්ගෙන් 12%ක් අධිබරින්ද 3%ක් ස්ථූලතාවයෙන්ද පෙළෙනවා. එමෙන්ම 17.4%ක් දිනපතා පැණිබීම පානය කරන අතර 28.5%ක් අධික ලුණු සහ තෙල් සහිත ආහාරවලට ඇබ්බැහි වී සිටිනවා. තවත් 41%ක් දරුවන් දිනකට වරක් හෝ ඊට වැඩි වාර ගණනක් අහිතකර සීනි සහිත කෑම වර්ග පරිභෝජනය කරන බවද එම සමීක්ෂණය මගින් අනාවරණය කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ පොල්කොහු සහ කෙඳි ආශ්‍රිත නිෂ්පාදන අපනයනය 2025 වසරේදී ප්‍රබල දක්ෂතාවයක් පෙන්නුම් කරමින් ඇමරිකානු ඩොලර් මිලියන 294ක මුළු අපනයන අගයක් ලබාගෙන ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසනවා. මෙය පෙර වසරට සාපේක්ෂව 22.5ක කැපී පෙනෙන වර්ධනයක්. සැපයුම් අංශයේ විවිධ පීඩනයන් සහ අභියෝග පැවතියද මෙම සංඛ්‍යාලේඛන මගින් එම අංශයේ පවතින ඔරොත්තු දීමේ හැකියාව සහ රටේ විදේශ විනිමය ආදායමට ලබා දෙන සැලකිය යුතු දායකත්වය මනාව ඉස්මතු කරනවා.
කෙසේ වෙතත් මෙම ශේෂ්ත්‍රයේ මුහුණ දෙන ප්‍රධාන අභියෝගයක් වන අමුද්‍රව්‍ය හිඟය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය පසුගියදා කර්මාන්තයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් සමග විශේෂ රැස්වීමක් පවත්වා තිබෙනවා. මෙම අමුද්‍රව්‍ය හිඟය හේතුවෙන් නිෂ්පාදන ක්‍රියාවලට බාධා එල්ලවන අතර අපනයනකරුවන්ගේ පිරිවැයද ඉහළ යන බව එහිදී අනාවරණය වී තිබෙනවා. කර්මාන්තයේ ඉදිරි වර්ධනය උදෙසා එම ගැටලුවට කඩිනම් විසඳුම් සෙවීම මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණයි. බස්නාහිර සබරගමු සහ වයඹ පළාත්වලත් ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගීගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එසේම මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු මැද වයඹ සහ දකුණු පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර් 30ක 40ක පමණ තරමක තද සුළං ඇති විය හැකියි. මේ අතර ඌව පළාතේ සහ මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක පස්වරු දෙකෙන් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම නිවේදනයේ සඳහන්. ගිගුරුම් සහිත වැසිය සමග ඇති විය හැකි తాවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පීවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. දැන් විදෙස් පුවතක්. ගත වූ සතියේ කුෂිකාර්මික විදේශ වෙළඳාම සහ පාරිභෝගික යන ශේෂ්ත්‍රවලින් කැපී පෙනෙන ජයග්‍රහණ රැසක් දිනා ගැනීමට චීනය සමත්ව තිබෙනවා. මකර බෝට්ටු උත්සව සමයේ තෙදින තුල පමණක් චීනය තුල සිදු කළ සමස්ත පුද්ගල සංචාර වාර සංඛ්‍යාව මිලියන 650කට අධිකයි. එමෙන්ම චීනයේ ගිම්හානි ඍතුවේ ධාන්‍ය අස්වැනු නෙලීමේ කටයුතු යටතේ 96ක ඉරිඟු අස්වැනු නෙලීමද සාර්ථකව අවසන් කර තිබෙනවා. මීට අමතරව ගත වූ සති තුන තුළ එරට තැපැල් මාර්ගයෙන් සිදු කළ දෛනික භාණ්ඩ බෙදා හැරීමද අඛණ්ඩව මිලියන 600 ඉක්මවා ගොස් තිබෙනවා. බලශක්ති සහ ප්‍රවාහන ශේෂ්ත්‍රවලින්ද චීනය ඉහළ ප්‍රගතියක් පෙන්වා තිබෙනවා. මුහුදු සුළං බලශක්තිය සමාලෝචන හා ඉදිරි දැක්ම පිළිබඳ වාර්තාවට අනුව පසුගිය වසරේ චීනයේ මුහුදු සුළං නව විදුලි උත්පාදන ධාරිතාව සමස්ත ලෝක ධාරිතාවෙන් 78%ක් අත්කර ගනිමින් ලොව පළමු ස්ථානය දිනාගත්තා. දැන් ක්‍රීඩා පුවතක්. ශ්‍රී ලංකා ඇමරිකානු සම්බයවත් සහිත දක්ෂ ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර ඉදිරියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තරඟාවලි සඳහා සහභාගී වෙන බව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. ඇය පසුගිය වසර 5ක් කාලය තුළ ඇමරිකානු ජිම්නාස්ටික් කණ්ඩායම නියෝජනය කරමින් ඉහළ අත්දැකීම් ලබා තිබෙනවා. සිය මව්බිම ජාත්‍යන්තර තලයට රැගෙන යාම සිය ජීවිතයේ සුවිශේෂීම සන්ධිස්ථානයක් බව ඇය සමාජ මාධ්‍ය හරහා පවසනවා. ලෝක මට්ටමේ ප්‍රමිතීන්ට අනුව පුහුණුව ලැබූ ක්‍රීඩිකාවක මෙරට ජාතික කණ්ඩායම සමග එක්වීම ශ්‍රී ලංකාවේ ජිම්නාස්ටික් ක්‍රීඩාවේ උන්නතියට ඍජුවම බලපානු ලබයි. ඇයගේ මෙම පැමිණීම ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ අත්කර ගැනීම සඳහා දේශීය ක්‍රීඩා සංගම්වල විශ්වාසය තහවුරු කිරීමටද විශාල අවස්ථාවක් උදා වෙනවා. රේඩියෝ මාත්‍රා රාත්‍රී ප්‍රධාන පුවත් විකාශය අවසానයි. ඔබ සැමට සුබ රාත්‍රියක්.